Hello everyone, welcome back to Sayed. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඔයාලා දන්නවද මැයි මාසය කියලා කියන්නේ මානසික සෞඛ්‍ය ගැන දැනුවත් කිරීමේ මාසය. ඉතින් මේ මාසෙදි කතා කරන්න ඕන කියලා හිතෙච්ච මාතෘකාවක් එක්ක තමයි අද මම එකතු වෙලා ඉන්නේ. සමහර වෙලාවට අපිට මොකක් හරි අඩුවක්, එහෙමත් නැත්නම් අවුලක් වගේ දැනෙනවා. හැබැයි ඇත්තටම මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. ස්ට්‍රෙස්, anxiety, depression, panic attack වගේ වචන අපි හැමෝම පාවිච්චි කරනවා. මම උනත් එහෙමයි. හැබැයි මේ හැම වචනයකම තේරුම එකම නෙවෙයි. ඉතින් අද ඉඳන් මම උත්සාහ කරන්නේ අපේ හිතට ඇත්තටම මේ මොකද දැනෙන්නේ කියලා ඔයාලත් එක්ක සරලව ඉගෙන ගන්න එක. පළවෙනි කොටස ස්ට්‍රෙස්. අපි ගොඩක් වෙලාවට කියනවා මට මාර ස්ට්‍රෙස් කියලා. හැබැයි ඇත්තටම මොකද්ද මේ ස්ට්‍රෙස් කියලා කියන්නේ? සරලවම කිව්වොත් ස්ට්‍රෙස් කියන්නේ අපිට දැනෙන පීඩනයකට. අපේ මනසයි ශරීරයයි දක්වන ප්‍රතිචාරයට. වැඩ කටයුතු අධික වීම, ඩෙඩ්ලයින්ස්, විභාග, එහෙමත් නැත්නම් පවුලේ ප්‍රශ්නයක්, අපේ මොළයට මේ පීඩනය දැනෙන්න ගත්තම ඒකට මුහුණ දෙන්න අපි සූදානම් කරන්න පටන් ගන්න එක තමයි ස්ට්‍රෙස් කියලා කියන්නේ. ඒ නිසා තමයි එක දිගට සිතුවිලි ගලාගෙන එන්නේ. ඇඟට මහන්සියක් දැනෙන්නේ. එහෙමත් නැත්නම් ඉක්මනට කේන්ති යන්නේ. හැබැයි මෙතන දෙක වැදගත් දෙයක් තියෙනවා. ස්ට්‍රෙස් වලට සාමාන්‍යයෙන් පැහැදිලි හේතුවක් තියෙනවා. ඒ කියන්නේ අපිට පීඩනයක් දෙන මොකක් හරි බාහිර දෙයක් තියෙනවා. ඉතින් මේ පීඩනය අඩු වුණාම අපේ ස්ට්‍රෙස් එකත් ඉබේම අඩු වෙලා යනවා. ඉතින් මේ දවස්වල ඔයාට මොකක් හරි මහන්සියක්, පීඩනයක් වගේ දැනෙනවා නම් එකෙන් අදහස් වෙන්නේ ඔයාගේ හිත එකපාර ගොඩක් දේවල් දරා ගන්න උත්සාහ කරනවා කියන එක. හිතට අමාරුවක් නැත්නම් අපහසුතාවයක් දැනෙන හැම වෙලාවෙම ඒක ඔයාගේ වැරද්දක් කියලා හිතන්න එපා. සමහර වෙලාවට ඔයාගේ මොළයට සරලවම පොඩි විවේකයක් ඕන වෙලා ඇති. තමන්ට දැනෙන දේ මොකක්ද කියලා තේරුම් ගන්න එක තමයි තමන්ට කරගන්න පුළුවන් ලොකුම උදව්ව. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි anxiety ගැන කතා කරමු. Bye bye.